ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. හොඳයි යාළුවෝ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බයිනෑස් ට්‍රේඩින් සම්බන්ධව ගෙන එන ෆුල් කෝස් එකේ 12 වෙනි වීඩියෝත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒවම යාළුවෝ මීට කලින් මම වීඩියෝස් 11ක් කරලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ සීරීස් එකෙන් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ෆුල් කෝස් එකෙන් ෆලෝ කරන්න. ඒ ෆුල් කෝස් එකෙන් ෆලෝ කරොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ ට්‍රේඩින් මගෙන් ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම යාළුවෝ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බයිනෑස් ට්‍රේඩින් පාඨමාලාවේ ඇනලයිසින් පාර්ට් එකේ පස්වෙනි වීඩියෝත් එක්ක. ඒ වගේම මීට කලින් අපි වීඩියෝස් 4ක් කරලා තියෙනවා ඇනලයිසින් පාර්ට් එක ගැන. ඔයා ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරත්, ක්‍රිප්ටෝ මාකට් එකේ ට්‍රේඩ් කරත්, කොමඩිටිස් වල ට්‍රේඩ් කරත් එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් වල ට්‍රේඩ් කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ ඇනලයිසිස් පාර්ට් එක වැදගත් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඇනලයිසිස් පාර්ට් එකේ වීඩියෝ සීරීස් එකක් බලන්න කියලා මතක් කරනවා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. ඒ වගේම අද අපි මේ වීඩියෝත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ RSI ඉන්ඩිකේටර් එක සම්බන්ධව. RSI ඉන්ඩිකේටර් එකෙන් ගන්න පුළුවන් කන්ෆර්මේෂන් මොනවද? මේ කියන සියලු දේවල් අපි කතා කරමු. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. හොඳ යාළුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ RSI ඉන්ඩිකේටර් එක සම්බන්ධව. ඉතින් RSI ඉන්ඩිකේටර් කියන්නේ අපිට සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරද්දී කන්ෆර්මේෂන් ගන්න පුළුවන් හොඳ ඉන්ඩිකේටර් එකක්. ඉතින් අපි මේකේ හරි කන්ෆර්මේෂන් ටික හොයාගත්තොත් එහෙම අපි ගන්න ට්‍රේඩ් එකකට තවත් කන්ෆර්මේෂන් එකක් මේ RSI එක හරහා අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් හැමදාම මම හැම වෙලේම කියනවා වගේ අපි තනි කන්ෆර්මේෂන් එකකින් කොයි වෙලාවකත් ට්‍රේඩ් කරන්න. ඒක නිසා යාළුවනේ අපි කන්ෆර්මේෂන් 3-4ක්වත් එකතු කරගෙන තමයි සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ තනි කන්ෆර්මේෂන් එකෙන් අපිට ට්‍රේඩ් කරොත් අපි ලොස්ට් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඉස්සරහට මේ කන්ෆර්මේෂන් එක මම කියලා දෙන කන්ෆර්මේෂන් එකතු කරලා අපි තනි කන්ෆර්මේෂන් එකකින් නැතුව කන්ෆර්මේෂන් 3-4ක් එකතු කරලා කොහොමද ට්‍රේඩ් එකක් ගන්න කියලා ඉස්සරහට කතා කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ෆුල් කෝස් එකම ෆලෝ කරන්න කියලා මතක් කරනවා. හොඳයි යාළුවනේ අපි එහෙමනම් RSI ඉන්ඩිකේටර් එක සම්බන්ධව මෙතනින් එහාට කතා කරගෙන යමු. හරි මම යාළුවනේ ට්‍රේඩින් විව් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ට්‍රේඩින් විව් එක ගැන මම මුලින් ඉඳන්ම මම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ට්‍රේඩින් විව් එක එහෙම නැත්නම් ඇනලයිසින් පාර්ට් එක සම්බන්ධව මම ඊට කලින් වීඩියෝස් 4ක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ පස්වෙනි වීඩියෝ එකේ තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම බයිනෑන්ස් ෆුල් කෝස් එකේ වීඩියෝ මේ වෙනකොට 12ක් කරලා තියෙනවා. ඒක නිසා ඔයා මේ ෆුල් කෝස් එකම ෆලෝ කරේ නැත්නම් A to Z මුල සිට මේ කෝස් එකම ෆලෝ කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ යන්න කලින් තව දෙයක් මතක් කරන්න යන්නේ. ඔයාලා තාමත් අපේ තිලිබෝ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පාදින බෙල් සනෝක කිව්වොත් තමයි අපි මේ විදිහේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සෙනින් ඔයාලට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මීට අමතරව ඔයාලට Binance account එකක් නැත්නම් Binance account එකක් කොහොමද ඕපන් කරන්න කියලා මම වීඩියෝ එකක් පහලා දාලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම බලලා Binance account එකක් හදාගන්න. ඊට Binance account එකක් හදාගත්තොත් එහෙම යනවා ඔයාලට ජීවිත කාලෙටම යන ට්‍රේඩින් ෆී එකෙන් 10%ක ලාභයකුත් හම්බෙනවා. හරි අපි බලමු ඉන්ඩිකේටර් එක කොහොමද ගන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්ඩිකේටර්ස් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ඉන්ඩිකේටර්ස් කියන එකට යන්න. එතෙන්ට ගිහලා මෙන්න මෙන්න සර්ච් icon එක ගාව RSI කියලා මේ විදිහට ගහන්න. එතකොට relative state index කියලා මේ විදිහට RSI එක එනවා. ඉතින් ඔයාලට කැමති නම් මේ විදිහට star mark දාලා ඔයාලට මේවා එහෙම නැත්නම් ඔයාගේ favorite list එකට දාගන්න පුළුවන්. එහෙනම් favorite list එක දාගත්තොත් මේ favorite list එකේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා මම උගන්වන හැම ඉන්ඩිකේටර් එකක්ම ඉස්සරහට අනිවාර්යයෙන් මේ favorite list එකට add කරලා තියාගන්න. ඉතින් හරි මම මෙතන දැන් RSI කියලා ඕන් RSI කියලා සර්ච් කරා. ඔන්න ආවා relative state index කියලා. ඉතින් මම මේක උඩ එකපාරක් මෙන්න විදිහට ක්ලික් කරගන්නවා. ඔන්න යාළුවනේ RSI ඉන්ඩිකේටර් එක අපිට ඇප්ලයි වුණා. මම දැන් ඉන්නේ BTC USDT pair එකේ 1 hour time frame එකේ තමයි ඉන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට තමයි RSI ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් කැමති නම් මේක චුට්ටක් උඩට පාතර කරලා ඔයාලා පොඩ්ඩක් chart එක පේනවා වදිනම් මේ විදිහට හදා ගන්න හැකියාව තියෙනවා. හරි. ඒ වගේම යාළුවනේ මේ RSI එකේ අපි පොඩි setting ටිකක් මුලින්ම හදාගමු. මෙන්න මෙතන යාළුවනේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ආවම මෙන්න මෙතන setting icon එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මුලින්ම මෙන්න මේ moving average එක හක් කරගන්න. මේ තියෙන මේ කහපාට moving average එක මුලින්ම හක් කරගන්න. ඒ වගේම මේ default setting එක මෙහෙම තියන්න 50 30 70. ඒකේ මේකේ zone තුනක් තියෙනවා. මම ඊළඟට zone තුන ගැන කතා කරන්නම්. ඉතින් ඒ වගේම මේ input වලට ගියාට පස්සේ මේවත් මෙහෙම තියන්න. මේ ටිකත් මේ විදිහටම default setting ඔයාලා තියාගන්න. හරි අපි දැන් මේකේ ඔයාලට තව දෙයක් මම පෙන්නන්නම්. මෙන්න විතර setting එකට ගිහලා මෙන්න මේ RSI එකේ පොඩ්ඩක් length එක චුට්ටක් වැඩි කරගන්න. එතකොට ඔයාලට මේක හොඳට පේනවා මේ. මෙච්චර වැඩි කරගන්න එපා. සාමාන්‍යයෙන් මේ දෙවෙනි එකට දාගන්න. එතකොට RSI ඉන්ඩිකේටර් එකේ ඔයාලට හොඳට මේ බෑන්ඩ් එක එහෙම නැත්නම් මෙන්න මේ chart එක ඔයාලට හොඳට පේනවා RSI එක. හරි. ඔන්න යාළුවනේ දැන් මේකේ දැන් ඔයාලට කතා කරන්න තව මාතෘකාවක් තියෙනවා. හොඳ යාළුවනේ RSI ගැන කතා කරද්දී අපිට මේකෙදි level 3ක් ගැන එහෙම නැත්නම් line 3ක් ගැන කතා කරන්න තියෙනවා. හරි අපි උඩ line එකේ නම් කතා කරමුකෝ. මෙන්න මේ උඩම line එක. එහෙම නැත්නම් මෙන්න මේකට කියන්නේ 70 line එක කියලා කියනවා. මෙන්න මේකට 70 line එක කියන්නේ මේ පළවෙනි උඩම line එක. එහෙම නැත්නම් upper band එක කියලාත් මේකට කියනවා. ඒ වගේම upper band එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයා බලන්න මේකේ market එකේ යන අවස්ථාවල සාමාන්‍ය upper band එකේ වැඩුණ අවස්ථාවල
ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ මාකට් එක ඩ්‍රොප් වෙච්ච අවස්ථා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙතන බලන්න මෙතන උනා මේ සාමාන්‍ය මාකට් එක මෙන්න මේ අපර් බෑන්ඩ් එක 70 ලෙවල් එක කිට්ටුවට ඇවිල්ලා එහෙම නැත්නම් ටච් වෙන්න ඇවිල්ලා යද්දි සාමාන්‍යයෙන් අපිට මේ හරියෙන් සෙල් එකක් ගන්න පුළුවන්. අපි සෙල් එක ගන්න හැටි අපි ඉස්සර කතා කරමු. සාමාන්‍ය අපර් බෑන්ඩ් එක කියන එක 70 වගේ හිතා ගන්නකො. ඒ වගේම ආයි තව මිඩල් බෑන්ඩ් එකක් තියෙනවා. මේ මැද ලයින් එක. මේ මැද බෑන්ඩ් එක තමයි 50. මේ 50 ලෙවල් එකට තමයි මේ මැද බෑන්ඩ් එක කියන්නේ. එහෙම නැත්නම් මිඩල් බෑන්ඩ් එක කියලා මේකට කියනවා. හරි ඊට පස්සේ යටම බෑන්ඩ් එක වල බලා ගන්න පුළුවන්. මේක 30 ලෙවල් එකේ තමයි මේ බෑන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේකට ලෝ බෑන්ඩ් එක කියලා තියෙනවා. ඉතින් මේක ලෝ බෑන්ඩ් එක කියලා ඔයාලා මතක තියාගන්න 30 ලෙවල් එක. ඒතකොට 30 50 70 කියලා අපි දැන් මේකෙදි ලෙවල් 3ක් ගැන අපි කතා කරා. ඉතින් මේවෙන් තමයි අපි කන්ෆර්මේෂන් ගන්න. ඉතින් මට තව දෙයක් මම පෙන්නන්නම් මේ ගමම්ම. සාමාන්‍ය මේ RSI ඉන්ඩිකේටරේ යාළුනේ මෙතන බලන්නකො සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල මේ chart එකේ තියෙනකම මෙන්න මේ යට මෙන්න මේ ලයින් එකනොත් පෙන්නනවා. මේ තියෙන වල බලා ගන්න පුළුවන් නිකන් වල පෙන්නන්නම් අයිඩියක් දෙන්නම්. දැන් ඔයාලා බලන්නකො දැන් මේක සාමාන්‍යයෙන් ගිහිල්ලා තියෙන්නේ මේ chart එක මෙහෙම උඩට ගිහිල්ලා upper band එක වෙලා ඕක පල්ලට ඇවිල්ලා පොඩ්ඩක්. ඊට පස්සේ ආයි upper band එකේ වැදිලා ඊට පස්සේ ආයි මෙහෙම පල්ලට ඇවිල්ලා තියෙනවා. ඔහොම. හරි. එතකොට මේකෙත් බලන්නකො chart එකෙත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේකෙත් ඔහොම උඩට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයි මෙතන පල්ලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයි පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා. ඕන් ඊට පස්සේ මෙතන මෙහෙම පල්ලට ඇවිල්ලා තියෙනවා. හරි. ඒ වගේම බලන්න පුළුවන් මේ මම ඔයාලට පොඩ්ඩක් බොක්ස් එකක් ඇඳලා පෙන්නන්නම්කෝ මේ සාමාන්‍ය මාකට් එක වැඩ කරලා තියෙන හැටි. දැන් බලන්න කොන්න ඔය ලෙවල් එක. මෙන්න මේ ලෙවල් එක බලන්නකෝ. ඔය ලෙවල් එකේ සාමාන්‍ය මාකට් එක වැඩ කරලා තියෙන්නේ. දැන් මාකට් එක වැඩ කරලා තියෙන විදිහටම තමයි මේකේ RSI එකත් වැඩ කරලා තියෙන්නේ මේ. ඔන්න බලන්න මම යටත් බොක්ස් එක ගහලා පෙන්නන්නම්කෝ. ඒ බලන්නකෝ. සාමාන්‍යයෙන් ඔය දැන් උඩ මාකට් එක ගිහිල්ලා තියෙන විදිහට තමයි යටත් මාකට් එක ගිහිල්ලා තියෙන. ඒක යට ඉඳන් උඩට ඇවිල්ලා ඊට පස්සේ උඩ ඉඳන් පාතට ඔහොම ඇවිල්ලා ආයෙත් පාතට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මේ උඩ chart එකේ වැඩ කරන විදිහටමත් මේ chart එකේ වැඩ කරන විදිහටමත් සාමාන්‍ය යට RSI එකෙත් වැඩ කරනවා සමහර අවස්ථාවල. නමුත් මේකෙදි සමහර අවස්ථාවල මෙහෙම වැඩ කරගන්නේ නැති අවස්ථාත් වෙනවා. ඉතින් ඒවට divergence කියලා තියෙනවා. ඉතින් divergence ගැන අපි මේකේ RSI ඉන්ඩිකේටර් ගැන කතා කරලා ඊළඟට කතා කරනවා. ඉතින් අපිට divergence වලිනුත් confirmation ගන්න පුළුවන්. එහෙම ගන්න කොහොමද කියලා ඉස්සරහට කතා කරමු. දැන් සාමාන්‍යයෙන් වට idea එකක් දුන්නේ සාමාන්‍ය සමහර අවස්ථාවල RSI එක යන විදිහටම RSI ඉන්ඩිකේටර් පෙන්නන්නේ මෙහෙම උඩ පහළ යන දේවල් chart එකෙත් ඒ විදිහටම තියෙනවා. ඒකට chart එක අනුගමනය කරලා සමහර අවස්ථාවල RSI එක වැඩ කරනවා. මේකට විරුද්ධවත් වැඩ කරනවා. සමහරවිට මේ chart එක උඩ යද්දි මේක පාත යන්නත් පුළුවන්. එහෙමත් අවස්ථා තියෙනවා. අපි ඒව ගැනත් කතා කරනවා. ඒවට තමයි divergence කියන්නේ. එහෙම විතර divergence හැදුනහමත් අපිට confirmation ගන්න පුළුවන්. ඒක ගැන අපි ඉස්සරහ කතා කරමු. හරි. අපි සාමාන්‍යයෙන් දැන් RSI ඉන්ඩිකේටරෙන් කොහොමද අපි confirmation එකක් ගන්න කියලා බලමුකෝ. හොඳයි මම ඔයාලට මේ සාමාන්‍ය idea එකක් දෙන්නම්. ඔයා බලන්න සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ point එක බලන්න. මම මෙන්න මෙතන බලන්නකෝ. සාමාන්‍ය මේ RSI එකේ ඔයාලට බලා ගන්න පුළුවන් 70 level එක පහු කරගෙන මෙන්න මේ විදිහට ගිය අවස්ථා බලන්න සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් upper band එක කපාගෙන උඩට ගිය අවස්ථාවල ගොඩක් වෙලාවට මාකට් එක එතනින් එහාට ඩවුන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ මාකට් එක මෙහෙම ඩවුන් වෙලා තියෙනවා පාතට. ඉතින් ඒ විදිහට වාට RSI එකෙන් confirmation එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය 70 level එක කපාගෙන මේ විදිහට උඩට යන අවස්ථාවල හෝ මෙතන ටච් කරලා සාමාන්‍යයෙන් හැරෙද්දී අපිට සාමාන්‍ය සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් මේක එක confirmation එකක් විතරක් කියලා ඔයාලා හිතා ගන්න ඕනේ. ඊට පස්සේ support resistance බලන්න අපි ඉස්සරහට කියලා දේවල් confirmation බලලා මේක එක confirmation එකක් විදිහට අරගෙන ඔයාලට මේකෙදි සෙල් එකකට මෙතනින් enter වෙන්න පුළුවන්. ඒ විදිහට enter වුණොත් ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට මම සාමාන්‍යයෙන් පෙන්නන්නකෝ අයිඩියා එකක් දෙන්නම්කෝ. ඔන්න මෙතන බලන්න අපි සාමාන්‍යයෙන් මෙන්න මේ හරියෙන් අපි සෙල් එන්ට්‍රි එකක් ගන්නවා. සෙල් එන්ට්‍රි එකක් ගත්තොත් තවට බලා ගන්නපන්. අපි දැන් සාමාන්‍යයෙන් මේ හරියෙන් ප්‍රොෆිට් බුක් කරා කියලා හිතන්නකෝ. එතන අපි ස්ටොප් ලොස් එක සාමාන්‍යයෙන් මෙන්න මේ ගන්නට වගේ තියෙනවා. ඒ වගේම යාළුවනේ සාමාන්‍යයෙන් අපි මේ දාන ස්ටොප් ලොස් එක වගේ දෙගුණයක් ප්‍රොෆිට් එක බුක් කරනවා නම් ඒක හොඳ කන්ෆර්මේෂන් තියෙන. එහෙම නැත්නම් හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩ් එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඉතින් TPSL අපි ගැන සාමාන්‍යයෙන් වෙනම පාඩමක් ඉස්සරහට කරනවා. ඉතින් ඒකේ ඔයාලට පොඩි අයිඩියා එකක් මම දුන්නේ සාමාන්‍යයෙන්. ඉතින් අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් මේක බලන්න මෙතන සාමාන්‍ය මෙතනින් ආ සෙල් එන්ට්‍රි එකක් ගත්තා නම් මෙතෙන්ට එද්දි ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් ඇවිල්ලා.
හොඳයි ඔයාලට යාළුවෝ බලන්නකෝ මෙන්න මේ අවස්ථාව මම පෙන්නන්නම්කෝ. අපි තව සෙල් ඩීල් ටිකක් ගන්න පුළුවන් අවස්ථාවක් වුණා. මෙන්න මෙතන බලන්නකෝ අප්පර් බෑන්ඩ් එක ඔන්නෝම විදිහට කපාගෙන උඩට ගිහිල්ලා මෙන්න මේ පොයින්ට් එක මෙන්න මෙතනින් අපි සෙල් එන්ට්‍රි එකක් ගත්තා නම් එතනින් එහාට වඩ බලා ගන්න පුළුවන් මාකට් එක RSI එකේ ඩවුන් වෙලා තියෙන ආකාරය මේ. එහෙම ඩවුන් වෙලා තිනවා. යට ලෝවර් බෑන්ඩ් එකේම ඩවුන් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය මෙතනින් ආයි බයි එකක් ගත්තා නම් ඒත් ප්‍රොෆිට් උඩට එද්දි මේ. ඔන්න බලන්න. මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. අපි සාමාන්‍ය මෙන්න මේ හැරින් එන්ට්‍රි එකක් ගත්තා කියලා හිතන්න ඔන්න ඔය හැරින්. ඔන්න ඔහම එන්ට්‍රි එකක් ගත්තා නම් අපි ස්ටොප් ලොස් එක සාමාන්‍ය මේ ගන්න විතර තියමුකෝ. මේ වගේ ස්ටොප් ලොස් එකක් තියෙනවා අපි කියන. වැඩි හොඳට විග් එකක් එහෙම ගහුවොත් කියලා මේ වගේ පොඩ්ඩක් ස්ටොප් ලොස් එක තියෙනවා. ඉතින් ඔයාලා බලනකොට ප්‍රොෆිට් එක මෙතෙන්ට ගත්තත් සාමාන්‍ය ස්ටොප් ලොස් එකගේ සාමාන්‍ය 3 ගුණයක විතර ප්‍රොෆිට් එකක් අපිට මෙතනින් ගන්නත් හැකියාව තිබ්බා. මේ තියෙන හොඳ ට්‍රේඩ් එකක් ඔය. සාමාන්‍ය යාළුවා RSI එක ගන්න බලන්න RSI එක 70 ලෙවල් එකට ඇවිල්ලා සමහරවිට පහළට යන්න පුළුවන් මාකට් එක. එහෙම නැත්නම් ලෙවල් එක බ්‍රේක් කරලා ආයි පහළට එද්දි ඔයාලා සෙල් එන්ට්‍රීස් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විතර ඔයාලට මම තැන් දෙකක් පෙන්වනවා. ඔන්නම් ඉතින් තව තැන් ඔයාලට පෙන්නන්නම් සෙල් එන්ට්‍රීස් ගන්න පුළුවන් තැන්. ඉතින් මේ මෙතනක් බලන්නකෝ. මෙතන පොඩි සෙල් එන්ට්‍රි එකක් අපිට ගන්න තිබ්බා. මේ තියෙන පොයින්ට් එක. මෙන්න මෙතන අපේ බෑන්ඩ් එක ගෑවිලා පල්ලට ඇවිල්ලා තියෙනවා. මෙතනත් ඔයා ගත්තා නම් මෙතනත් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. මේ හරියටද? මේ හරිය ස්ටොප් ලොස් එක තිබ්බත් අපිට මෙතනත් හොඳ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා. හොඳයි යාළුවෝ ඉතින් මේක එක කම්පොසිෂන් එකක් විතරයි. ඉතින් අපි එහෙමනම් ඊට පස්සේ ආයි බයි පැත්තට බලමු. ඉතින් මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන් මේකේ RSI එකේ ලෝවර් බෑන්ඩ් එක ටච් කරලා මාකට් එක උඩට හැරිලා තියෙන අවස්ථාවක්. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පොයින්ට් එක. අපි මෙන්න මේ හරියෙන් බයි එන්ට්‍රි එකක් ගත්තා නම් කොච්චර ප්‍රොෆිට් එකක් ඇවිල්ලාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන එහාට RSI එකේ මාකට් එක මේ මිඩල් බෑන්ඩ් එක කපාගෙන උඩට යන ගමන් තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතනක් බලා ගන්න පුළුවන් මාකට් එක මෙතනින් එහාට මෙහෙම අප් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනත් බලන්නකෝ සාමාන්‍යයෙන් බයි ට්‍රේඩ් එකක් ගත්තා නම් මෙතනින් බයි ට්‍රේඩ් එකක් ගත්තා නම් ස්ටොප් ලොස් එකක් මේ හරිය විතර තියලා ගත්තා කියන්නකෝ. ඒත් ඔයාලා මෙතෙන්ට යද්දි හොඳ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා. ඉතින් තව හෝල්ඩ් කරන් තිබ්බනම් ඒත් ඔයාලට තව හොඳ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා නේ. තව උඩට ගිහිල්ලානේ මාකට් එක ඔය. මේ ඉදිරි උඩට ගිහිල්ලා තියෙනවා මේ. මෙතෙන්ට යනකම් විතර ගිහිල්ලා තියෙනවා. තව විග් එකක් ගහලා උඩට ගිහිල්ලා තියෙනවා. ඒත් බලන්නකෝ අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් විදියට මේකත් හඳුන්ව ගන්න පුළුවන්. ඉතින් අපි බලමු තවත් බයි එන්ට්‍රි එකක් අපිට ගන්න පුළුවන් අවස්ථාවක්. හොඳයි මෙතනක් බලන්නකෝ යාළුවෝ මෙතනත් හොඳ අවස්ථාවක්. ඉතින් මෙතන බලන්නකෝ මේ ලෝවර් බෑන්ඩ් එක කපාගෙන පහළට ගිහිල්ලා ඒ වදියට මෙතන රතු පාටත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක තවත් හොඳ කන්ෆර්මේෂන් එකක්. මේක රතු වුණා කියන්නේ අනිවාර්යයෙන්ම ඕවර්සෝල්ඩ් වෙලා තියෙන්නේ. ඕවර්සෝල්ඩ් වුණාට පස්සේ මාකට් එක ඊළඟට ආයි බයි වෙන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ආයිත් මේ 30 ලයින් එක කපාගෙන 50 ලයින් එක කපාගෙන උඩටම ගිහිල්ලා ආයිත් 70 ලයින් එකට ඇවිල්ලා තමයි ආයිත් ඩවුන් වෙන්නේ. ඉතින් විතර බලා ගන්න පුළුවන් ඈ. මෙතනින් බයි එකක් ගත්තා නම් වනිකමට හිතන්නකෝ දැන් මෙතනින් බයි එකක් ගත්තා. එතකොට ඔයා බයි කරපු එක මෙන්න මෙතනින් උනා සෙල් කරන්න පුළුවන්. මෙතනින් සෙල් කරන්නත් පුළුවන්. ඒ වගේ මෙතනින් ආයෙ සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. පොඩි සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මෙතන මේ අප බෑන්ඩ් එකේ ගෑවිලා ගිය හින්දා. ඒ වගේම තමයි ලෝවර් බෑන්ඩ් එකෙන් අපි බයි එක ගත්තා. ඊට පස්සේ මේ ලෙවල් එකට ආවසේ මෙතනින් සෙල් එක ගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට RSI ඉන්ඩිකේටර් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනක් බලන්නකො හොඳ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා නම් අපි මේකෙන් ට්‍රේඩ් එකක් ගත්තා නම් බයි එකක් ගත්තා නම් ස්ටොප් ලොස් එකක් පොඩ්ඩක් මේ හැරින් විතර තිබ්බා කියලා හිතන්නකො. බලන්නකො මෙතනින් ඔයා සෙල් කරත් කොච්චර ප්‍රොෆිට් එකක් ඇවිල්ලාද කියලා. ඉතින් RSI ඉන්ඩිකේටර් කියන්නේ අපිට තවත් කම්පොසිෂන් ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් කියලා වල දැන් අයිඩියා එක ලැබෙනවා ඇති. ඉතින් සමහර අවස්ථාවල මේ ලයින් එක කපාගෙන ගියාට මාකට් එක අප් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේක එක කම්පොසිෂන් එකක් විදිහට විතරක් ගන්නෙ. ඒක නිසා අපි තවත් කම්පොසිෂන් බලලා තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මීටත් වඩා තවත් ඇකියුරසි විදිහට අපිට එන්ට්‍රීස් ගන්න පුළුවන් RSI ඩයිවර්ජන්ස් තුලින්. අපි RSI ඩයිවර්ජන්ස් ගැන කතා කරමු ඊළඟට. හොඳයි යාළුවෝ ඔයාලට කිව්ව විදිහට අපි දැන් ඩයිවර්ජන්ස් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරේ RSI එකේ සාමාන්‍යයෙන් අපි 30 ලයින් එකෙන් පාතට ගියොත් බයි ගන්නවා. ඒ වගේම 70 ලයින් එකේ උඩට හෝ 70 ටච් කරොත් එතනින් අපි සෙල් ගන්නවා. ඉතින් මේකට වඩා අපිට තවත් හොඳ RSI එකේ කම්පොසිෂන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මම ඒක ගොඩක් වෙලාවට යූස් කරන මෙතඩ් එකක්. ඒක තමයි RSI ඩයිවර්ජන්ස් කියන්නේ. සාමාන්‍ය ඩයිවර්ජන්ස් එකක් කියන්නේ වෙනසක්. දැන් ඔයා හිතන්නකෝ දැන් මම මෙතන පොයින්ට් එකක් ගන්නම්. ඔන්න මෙන්න මේ සීමාව බලන්න. මේ විතර මේ මම මෙන්න මෙතන ගන්නවා. ඒ වගේම මෙන්න මේ මෙතන ගන්නවා. මෙන්න මේ ලයින් දෙක අතර මාකට් එක තමයි මම ගන්නෙ.
දැන් මේ විදිහට ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයා බලන්න යාළුවනේ මෙතන සාමාන්‍යයෙන් අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහමුකෝ බලන්න. ඔන්න බලන්න මම මෙතනින් දැන් ගහනවා. හැබැයි මේකේ කැන්ඩල් වල බොඩි කැපෙන්නේ නැතුව අපි ගහන්න ඕනේ. මේ බිග් කැපුණාට කමන්නේ නැහැ. බොඩි කැපෙන්නේ නැති වෙන්නේ මෙහෙම ගහන්න ඕනේ. ආ ගහන්න ට්‍රෙන්ඩ් ලයින් එක. ඔන්න මම බොඩි කැපෙන්නේ නැති වෙන්න ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහගත්තා. දැන් මෙතන සාමාන්‍යයෙන් chart එකේ down trend යන්න පෙන්නන්නේ. මේද down. උඩින් මෙතන බලන්නකෝ මේ උඩ point එක. මෙතන up. ඒ කියන්නේ මෙතන down. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන යට බලමුකෝ අපි දැන් කොහොමද තියෙන්නේ කියලා. RSI එකේ කොහොමද තියෙන්නේ කියලා බලමු දැන් ඊළඟට. ඒකෙත් අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහලා බලමු දැන්. මේකේ තියෙන්නේ යාළුවනේ මෙතන යට මෙතන උඩ තියෙන්නේ. ඔයාලට ඒක තව චුට්ටක් හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන් නම් මේක zoom කරා නම් මේ full screen දා ගන්න පුළුවන් RSI එක. ඔන්න බලන්න. මෙතන point එක බලන්නකෝ. මෙතන ගහපු trend line එක යට තියෙන්නේ. මෙතන point එක උඩ. මෙතන සාමාන්‍යයෙන් පොඩි up trend එකක් වගේ තියෙන්නේ. මෙන්න මේ විදිහට වෙනසක් පෙන්වන තැන් වලට තමයි divergence කියන්නේ. අපි buy entries ගත්තී තමයි යට පැත්තෙන් අපි සාමාන්‍යයෙන් divergence බලන්නේ. ඉතින් මෙතන වෙනසක් පේනවනේ. ඉතින් අපි නිකන් තව තැනක් බලමුකෝ. දැන් මෙතන වෙනසක් පේනවා පැහැදිලිව. දැන් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මෙතනින් එහාට අප් වෙලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් bullish divergence එකක්. ඒ කියන්නේ regular divergence එකක්. ඉතින් මම divergence ගැනත් ඔයාලට මේකෙදි පෙන්නනවා divergence වර්ග කිහිපයක් තියෙනවා. මේකෙදි divergence වර්ග 4ක් තියෙනවා. එකක් ඒ කියන්නේ එක පැත්තක් bullish divergence තියෙනවා. අනිත් පැත්තේ bearish divergence. ඒකට bullish divergence වල වර්ග දෙකක් තියෙනවා. regular bullish ඒ වගේම අනිත් එක hidden bullish. ඒ වගේම bearish divergence වල වර්ග තව දෙකක් තියෙනවා. ඒකේ regular bearish hidden bearish මෙන්න මේ විදිහට වර්ග 4ක් අපිට බලා ගන්න පුළුවන්. අපිට පහසුවෙන් ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් divergence වර්ගයක් තමයි මේ regular bullish divergence කියන්නේ. ඒ වගේම regular bearish එකත් අපිට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ hidden bearish එකත් අපිට සාමාන්‍යයෙන් එකපාරට හොයා ගන්න බෑ. නමුත් අපිට සාමාන්‍ය chart එක දිහා පොඩ්ඩක් බැලුවොත් හොයා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී මම අර දැන් කතා කරේ regular bullish divergence එකක් තමයි ඔයාලට මම ඇඳලා පෙන්නුවේ මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන් chart එකේ down trend එකක් තියෙන්නේ. down trend එකකට අපි trend line එක ගහලා තියෙන්නේ. ඒ වගේම RSI එකේ up trend එකකට trend line එක ගහලා තියෙන්නේ. අපි බලමු මේක හරියද කියලා. ඔන්න chart එකේ down trend එකට RSI එක up trend එක. මේක regular bullish ඔයාලට divergence එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි බලමු එතනින් එහාට මාකට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔන්න. හරි මම මෙතෙන් පෙන්නන්නම් ඔයාලට. දැන් අපි මෙන්න මෙතනින් සාමාන්‍ය මේ විදිහට හැරුණාට පස්සේ තමයි අපි entry එකක් ගන්නෙ. හරි අපි මෙන්න මෙතනින් buy entry එකක් ගත්තොත් එහෙනම් මේ විදිහට මේ සාමාන්‍යයෙන් මේ trend line එක break නොකර උඩට යන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ විදිහට මේ ඊළඟට open වෙන candle එකෙන් අපි ගන්නවා entry එක. ඉතින් අපි සාමාන්‍ය stop loss එක මේ trend line එකට වඩා චුට්ටක් පාතින් අපි තියා ගන්න ඕනේ. එතකොට වැල්ලත් මේ big එකක් ගහුවොත් එහෙම මේ loss වෙන්න පුළුවන්. ඒක සමම තියා ගන්න පුළුවන්. එතකොට ඔයාලට බලන්න මේ සාමාන්‍ය කොච්චර up එකක් ගිහිල්ලා තියෙනවද? සාමාන්‍යයෙන් අපි දාපු stop loss එක වගේ 7-8 ගුණයක වගේ හොඳ up එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ දැනෙන් අපි entry එකක් ගත්තොත් එහෙම ලොකු profit එකක් අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක regular bullish divergence එකක්. මම හිතනවා දැන් ඔයාලට divergence එකක් කියන්නේ මොකක්ද කියලා idea එකක් එන්නේ නැති කියලා. divergence එකක් කියන්නේ අපි මේ chart එකේ analyze කරද්දී මේකේ trend එකට විරුද්ධව යට trend එක තියෙන්න ඕනේ. අපි analyze කරන හැම වෙලේම මේ සාමාන්‍යයෙන් bullish divergence බලද්දී යට පැත්තෙන් තමයි analyze කරන්නේ. bearish පැත්ත ගැන කතා කරන ඊළඟට ඒකෙදී අපි උඩ පැත්තෙන් තමයි analyze කරන්නේ. ඉතින් මම ඒක ඔයාලට ඊළඟට පෙන්නන්නම්. හරි ඔන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනත් වෙනසක් තියෙනවා. මෙන්න මෙතන බලන්නකෝ අපි trend line එකක් ගහුවාම මෙතන big කැපෙන්නේ නැති වෙන්න තමයි ගහන්නේ මේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන සාමාන්‍ය up trend එකක් ගිහිල්ලා තියෙන්නේ. මෙතන පාතයි පළවෙනි point එක යට තියෙන්නේ. down ඒ වගේම ඊට වඩා උඩින් තමයි දෙවෙනි point එක තියෙන්නේ. ආයි බලමු RSI එකෙත් ඒ විදිහටම ගහලා. මෙතන තියෙන්නේ RSI එකේ උඩ. මෙතන චුට්ටක් යට තියෙන්නේ. ඉතින් මේක ඔයාලට හරියට පේන්නේ නැත්තම් ඔයාලට මේක මෙන්න මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් RSI පොඩ්ඩක් මෙන්න full screen දාගන්න. ඔන්න ඔයාලට එතකොට හරියටම බලා ගන්න පුළුවන් මේ RSI එකේ මේ trend line එකේ තියෙන හැටි. මෙතන උඩින් තියෙන්නේ මෙතන යටින් තියෙන්නේ. එතකොට මේක bearish divergence එකක්. ඔන්න යාළුවනේ bearish divergence එකක් මෙන්න මෙතන හැදිලා තියෙනවා. ඉතින් මෙතන මේ point එක ඉස්සල්ලා වගේම මෙතන උඩින් තියෙන්නේ මෙතන පාදින් තියෙන්නේ. දැන් මේක වෙනසක්. දැන් සාමාන්‍ය මෙතන බලනකොට මෙතන පාතින් මෙතන උඩින් ඒ වගේම නමුත් මෙතන උඩින් මෙතන පාතින් තියෙන්නේ. ඒ වගේම යාළුවා මේ විදිහට මේ divergence mark කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගෑවිලා නැහැ. මෙතන ගෑවුනොත් අපිට මේක divergence එකක් විතර මේ ගන්න බෑ. මේ ගෑවිලා break කරොත් බෑ. මේක break කළා නැති හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක bearish divergence එකක් විදිහට අපිට මේක ගන්න හැකියාව තියෙනවා.
ඉතින් මේ විදිහට බලන්න පුළුවන් මෙතනින් එහාට මාකට් එක දුවලා තියෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මෙන්න මෙතන මේ රෙඩ් කැන්ඩල් එක ගාවින් මෙන්න විදිහට මෙන්න මේ හරිය විතර අපි එන්ට්‍රි එකක් ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් එහාට මාකට් එක ඩවුන් වෙලා තියෙන හැටි. ඔන්න බලන්න. අපි මෙන්න මේ හරියෙන් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්නවා. ස්ටොප් ලොස් එක ට්‍රෙන්ඩ් ලයින් එකට වඩා චුට්ටක් උඩින් තියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මාකට් එක කොච්චරක් දුරට මූව් වෙලා තියෙනවද කියලා. ඔන්න මම පෙන්නන්නම්. හොඳයි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක කොච්චර දුරට ඩවුන් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට අපි එන්ට්‍රි එකක් ගත්තා නම් හොඳ ප්‍රොෆිට් එකක් බුක් කරන්න තිබ්බ අවස්ථාවක්. ඉතින් මේ ඩයිවර්ජන්ස් කියන්නේ අපිට සාමාන්‍යයෙන් හොඳ එන්ට්‍රීස් ගන්න පුළුවන් අවස්ථාවක්. නමුත් සමහරවිට අපේ නිවුස් ටයිම් එකක හරි මොනවා හරි කවුරු හරි මොනවා හරි නිවුස් එකක් දාලා බෑඩ් නිවුස් එකක් හරි දාලා මාකට් එක එහා මෙහා යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒක නිසා ඒකට අපි රිස්ක් මැනේජ්මන්ට් එක තියාගන්න ඕනේ. ඉතින් රිස්ක් මැනේජ්මන්ට් ගැන ඉස්සරහට කතා කරනවා. දැන් බැලලා තමයි මෙහෙම ගන්න ට්‍රේඩ් එකක් ලොස් වුණොත් අපි ඊළඟට ගන්න ඔප්ෂන් එක මොකද්ද? ඒව ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ෆුල් කෝස් එක මේ ඔයාලට ෆලෝ කරන්න කියලා මතක් කරනවා. හරි මම හිතනවා මේ ඩයිවර්ජන්ස් එක ගැනත් ඔයාලට දැන් අයිඩියා එකක් ලැබෙන්නේ නැති කියලා. හොඳයි යාළුවෝ ඔයාලට මේ chart එකේ මෙතෙන්ට ආපුවාම මෙතන සාමාන්‍ය ඩයිවර්ජන්ස් එකක් පේනවද? ඔයා පොඩ්ඩක් බලන්න වීඩියෝ එක පෝස්ට් කරලා හරි ගමන් නැහැ. මෙතන ඩයිවර්ජන්ස් එකක් පේනවද කියලා නිකන් බලා ගන්නකො. ඔන්න මට නම් පේනවා. මම ඔයාලට එකක් මාක් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන එක පොයින්ට් එකක් විදිහට අපි ගන්නවා. අනිත් පොයින්ට් එක විදිහට මෙන්න මෙතන ගන්නවා. හරි. අපි මෙතනින් බලමු ලයින් එකක් ගහලා බොඩි කැපෙන්නේ නැති වෙන්න. හරි බොඩි කැපෙන්නේ නැහැ ඔන්න. විග් කැපුණාට ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍ය විග් වලට ගහන්න පුළුවන් අපිට. ඒ කියන්නේ බොඩි කැපුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඔන්න උඩ පොයින්ට් එක උඩ තියෙන්නේ. ඒ වගේම යට පොයින්ට් එක එහෙම නැත්නම් යට ට්‍රෙන්ඩ් ලයින් එකේ යට කොටස යට. ඒ වගේම අපි මේකෙත් බලන්න පුළුවන් RSI එකේ අනිත් පැත්ත තියෙන්නේ මේ. මේකේ යට තියෙන්නේ අනිත් පැත්ත උඩ තියෙන්නේ. අපි ඒකත් බලමු. RSI චුට්ටක් අපි ෆුල් ස්ක්‍රීන් දාලා ඔන්න බලමු. හරි මෙන්න එතන බලන්න පුළුවන් මේක තව චුට්ටක් මෙහෙම පාදරෙන්න ඕනේ. මේක තව චුට්ටක් මෙන්න මේ පාදරෙන්න ඕනේ. හරි දැන් මම හිතනවා ඔයාලට මෙතන වෙනසක් පේනවා. මෙතන යට තියෙන්නේ අපි දැන් මේ ලයින් එක ගමන් මේ මෙතන යට මෙතන උඩ RSI එකේ ට්‍රෙන්ඩ් ලයින් එක මේ විතර ඩවුන් එකේ ඉඳන් උඩට යන්නේ. ඉතින් එතකොට එතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. හරි ඔන්න පොයින්ට් දෙක. ඒ පොයින්ට් දෙකත් අපි මාක් කරගත්තා. මෙතන යට පොයින්ට් එක මෙන්න උඩ පොයින්ට් එක. මෙතන ඩයිවර්ජන්ස් එකක් පෙන්නනවා. ඉතින් එතනින් එහාට බලමු යාළුවෝ කොහොමද? අපි එන්ට්‍රි එකක් ගත්තා නම් කොච්චර ප්‍රොෆිට් එකක් අපිට ගන්න තිබ්බද කියලා බලමු. හරි අපි ඊට පස්සේ සාමාන්‍යයෙන් ඊළඟ කැන්ඩල් එකකින් වගේ තමයි එන්ට්‍රි එක ගන්නෙ. එතකොට මෙන්න මෙතනින් එන්ට්‍රි එක ගත්තා නම් අපි ට්‍රෙන්ඩ් ලයින් එකට චුට්ටක් පාතින් අපේ ස්ටොප් ලොස් එක තියෙනවා. ඊට පස්සේ යාළුවනේ බලන්න කොච්චර මාකට් එක අප් වෙලාද කියලා. මෙන්න මේ හරියට විතර මාකට් එක අප් වෙලා තියෙනවා. එතනින් එහාටත් මාකට් එක අප් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. සාමාන්‍යයෙන් මේ ළඟම දැනගත්තත් අපිට මේ හොඳ ප්‍රොෆිට් එකක් ගහ ගන්න තිබ්බා. නේ මෙතනට උනත් හොඳ ප්‍රොෆිට් එකක් අපිට ගහ ගන්න තිබ්බා. ඉතින් මේ වගේ තැන් වල මම ට්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලට මේ ඩයිවර්ජන්ස් මම මාක් කරද්දී ඔයාලට මම මේ පෙන්නුවේ. ඉතින් මේ වගේ ඩයිවර්ජන්ස් අපිට ඕනි තරම් හම්බ වෙනවා. නමුත් අපි මේ වගේ ඩයිවර්ජන්ස් වල හොඳ කන්ෆර්මේෂන් එකක් එනකන් ඉන්න ඕනේ. ඉතින් ඩයිවර්ජන්ස් විතරක්ම අපි පදනම් කරගෙනමත් ඒ අපි සාමාන්‍යයෙන් මේකෙදී ඇනලයිස් කරන්නේ නැහැ. එහෙම නැත්නම් එන්ට්‍රීස් ගන්න නැහැ. ඉතින් මෙතන බලන්න ගන්න දැන් මේ අපි දැන් අර අපි RSI කතා කරපු විදිහට අපි දැන් මෙතන මේ කන්ෆර්මේෂන් දෙකක් තියෙනවා මේ. මෙතන RSI එකේ 30 ලයින් එකෙන් පාතරක් ගිහිල්ලා මේක එක කන්ෆර්මේෂන් එකක්. ඉතින් මේක එක කන්ෆර්මේෂන් එකක් විතර ගත්ත හැකි. ඒ වගේම මේ මෙතන ඩයිවර්ජන්ස් එක දෙවෙනි කන්ෆර්මේෂන් එක විතර ගත්ත හැකි. ඒ විතර කන්ෆර්මේෂන් දෙකක් තියෙනවා අපිට මේ ට්‍රේඩ් එකේ බයි එකට. එහෙම නැත්නම් බයි එන්ට්‍රි ගන්න අපිට මේකේ දෙකක් විතර මේක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි කන්ෆර්මේෂන් එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මොකක් හරි වාටම කියලා වෙනම ෂෙඩියුල් එකක් ඔයාලා හදාගන්න සාමාන්‍යයෙන් ඇනලයිස් කරද්දී Tamanට ගැලපෙන විදිහට හදාගන්න. ඉතින් මේකත් හොඳ ඩයිවර්ජන්ස් එකක් විදිහට බලා ගන්න පුළුවන්. හරි මේක යන්නේ රෙගියුලර් බූලිෂ් ඩයිවර්ජන්ස් එකක්. ඉතින් එහෙම නැත්නම් අප් ට්‍රෙන්ඩ් එකකට කන්ෆර්මේෂන් එකක් මේක. ඉතින් මෙතන බලන්න පුළුවන් chart එකේ ට්‍රෙන්ඩ් ලයින් එකේ පළවෙනි කොටස උඩ දෙවෙනි කොටස යට. ඒ වගේම මේකෙදි බලන්න පුළුවන් ඔයාලට RSI එකේ ට්‍රෙන්ඩ් ලයින් එකේ පළවෙනි කොටස යට දෙවෙනි කොටස උඩ තියෙනවා. උඩ යට උඩ. එතකොට මේක රෙගියුලර් බූලිෂ් ඩයිවර්ජන්ස් එකක්. හරි. ඒ වගේම අපි තව ඩයිවර්ජන්ස් පොඩ්ඩක් මාක් කරගමු. ඉතින් ඔයාලා පොඩ්ඩක් ප්‍රැක්ටිකලි ඉස්සලාම මේවා කරන්න. මේක ප්‍රැක්ටිකලි කරාට පස්සේ තමයි ඔයාලට මේ දේවල් ඔයාගේ ඔළුවට යන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකලි කරොත් ඔයාලට මේ ට්‍රේඩින් මගින් අනිවාර්යයෙන්ම ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ෆුල් කෝස් එකත් එක්කම දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මගින් බලන කෙනෙක් නම්
A to Z අනිවාර්යයෙන්ම course එක follow කරන්න කියලා මතක් කරනවා. ඉතින් අපි ඉස්සරහට risk management, money management, SMC ගොඩක් අපිට analyzing method වගේම money management ගැන ඒ වගේ දේවල් කතා කරන්න තියෙනවා. ඒ නිසා full course එකත් එක්කම දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. හොඳයි යාළුවා මම chart එකේ චුට්ටක් එහාට එනවා. අපි බලමු divergence තියෙනවද කියලා. ඔන්න යාළුවනේ divergence එකක් පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. චුට්ටක් බලන්න. වීඩියෝ එක පොස් කරලා ඔයාලට පුළුවන් නම් කැමති නම් මේකේ divergence එකක් එහෙම නැත්නම් වෙනසක් තියෙනවද කියලා චුට්ටක් බලන්න. ඔන්න මට වෙනසක් අහුණා. මෙන්න පළවෙනි point එක. මෙන්න මේක පළවෙනි point එක. ඒ වගේම දෙවෙනි point එක වශයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන. මේක චුට්ටක් මෙහාට වෙන්න ඕනි. හරි අපි බලමු ට්‍රෙන්ඩ් ලයින් එක ගහලා මේකේ උඩ ඉනයි යටට තියෙන්නේ. හරි තියෙන්නේ. හරි බොඩි එක කැපුන්නේ නැහැ. ඒ වගේ මෙතන බලමු. මෙතන තියෙන යාළුවා යට ඉඳන් උඩට. ඔන්න ඩයිවර්ජන්ස් එක. ඔන්න වෙනස. දැක්ක නේද? සෝරි මාක් කරපු දැන චුට්ටක් මෙහාට එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මේ මැද දැන් අවුලක් නැහැ කැපිලා නැහැනේ. හරි ඔන්න මෙතන ඩයිවර්ජන්ස් එකක් තියෙන යාළුවනේ. මෙතනත් ඔයාලට වෙනසක් පේනවා ඇති. මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් රෙගියුලර් බූලිෂ් ඩයිවර්ජන්ස් එකක් තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරපු වගේ ඩයිවර්ජන්ස් එකක් මෙතනක් තියෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලට මේ විදිහට ඩයිවර්ජන්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන බලන්න පුළුවන් යාළුවනේ අපේ chart එකේ උඩ තියෙන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක. ඒ වගේම යටින් තමයි අවසන් වෙන්නේ. RSI එක යටින් පටන් අරන් උඩින් අවසන් වෙන්නේ. එහෙම නැත්නම් අප් ට්‍රෙන්ඩ් එකක් පෙන්වන්නේ RSI එකේ, ඩවුන් ට්‍රෙන්ඩ් එකක් පෙන්වන්නේ chart එකේ. ඉතින් එහෙම වුණාම මෙතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඉතින් යාළුවා මෙතන බලන්නකො ඔයාලා සාමාන්‍ය මේකේ ට්‍රේඩ් එකක් ගත්තා නම් ඔයාලට කොච්චර ප්‍රොෆිට් එකක් බුක් කරගන්න තිබ්බද කියලා නිකන් බලන්නකො. සාමාන්‍ය අපි ළඟ ප්‍රොෆිට් කරා නම් මේ බලන්න මම අර පෙන්නන්නම්. අපි සාමාන්‍ය මෙන්න මේ විදිහට මේ දෙවෙනි කැටලෙන් විතර එන්ටර් වුණා නම් එහෙම කියන්නේ මෙතන RSI එක හැරෙන තැනින් අපි එන්ට්‍රි එක ගන්න ඕනේ. මෙන්න මෙතන හැරෙනවානේ RSI එක. එතන හැරෙන තැනින් අපි එන්ට්‍රි එක ගත්තා නම් මෙන්න මෙතනින් එන්ට්‍රි එක ගත්තා නම් ස්ටොප් ලොස් එක අපිට මෙච්චර පාදින් තියන්න ඕනේ නැහැ. සාමාන්‍ය ස්ටොප් ලොස් එක මෙන්න මේ හැරෙන විතර අපිට තියාගත්තා. රෙන් ලයින් එක චුට්ටක් පාදින්. ඊට පස්සේ බලන්නකොට කොච්චර ප්‍රොෆිට් යනවා හම්බලාද කියලා. මේ මාකට් එක මෙතනින් එහාට මේ මෙතෙන්ටම දුවලා තියෙනවා. අයිද ඊටත් එහා තව දුවලා ඇති වෙයි. හොඳ ප්‍රොෆිට් එකක් ගහ ගන්න තිබ්බ අවස්ථාවක් මේක. මේ වගේ ඩයිවර්ජන්ස් ඉතින් හැදුනහම අපිට හොඳ එන්ට්‍රීස් වලට යන්න පුළුවන්. ඉතින් මෙතනත් අපිට කන්ෆර්මේෂන් දෙකම තියෙනවා. ඉතින් මෙතනත් බලන්න යාළුවනේ 30 ලයින් එකට කපාගෙන ඇවිල්ලා තමයි අප් වෙලා තියෙන්නේ. ඒතර ඒක RSI එක කන්ෆර්මේෂන් නෑ. ඒ වගේ මේක RSI එකේ දෙවෙනි කන්ෆර්මේෂන් වශයෙන් මෙතන මෙන්න මේ ඩයිවර්ජන්ස් එක ගන්න පුළුවන්. ඒතර කන්ෆර්මේෂන් දෙකක් එකතු වෙලා මෙතන ට්‍රේඩ් එකට අපිට එන්ටර් වෙන්න පුළුවන්. තවත් අපිට සපෝට් රෙසිස්ටන්ස් වල කන්ෆර්මේෂන් අරගෙන SMC ඒ වගේම ෆිබොනාචි වලත් අපිට කන්ෆර්මේෂන් අරන් මේ විදිහට කන්ෆර්මේෂන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි ඉස්සරහට කතා කරමු. හරි මම හිතනවා මේ ඩයිවර්ජන්ස් අතට අයිඩියා එකක් එන්නේ නැති කියලා. හොඳයි යාළුවා ඔයාලට මෙන්න මේ විදිහට ඩයිවර්ජන්ස් හරහා කන්ෆර්මේෂන් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් දැන් ඩයිවර්ජන්ස් පිළිබඳව ඔයාලට අයිඩියා එකක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම ඩයිවර්ජන්ස් සම්බන්ධව අපි වෙනම ලෙසන් එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම කෝස් එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මම ඉස්සරහට යන්න ඇනලයිස් පාර්ට් එකේ ඇඩ්වාන්ස් දේවල් කතා කරන නිසා මුළු කෝස් එකම ෆලෝ කරන්න කියලා මතක් කරනවා. හොඳයි යාළුවනේ මම හිතනවා මම ඔයාලට කියලා දීපු විදිහට RSI ඉන්ඩිකේටර් සම්බන්ධව දැන් ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම RSI ඉන්ඩිකේටරෙන් කොහොමද හරියට කන්ෆර්මේෂන් එකක් ගන්න කියලා සාමාන්‍යයෙන් දැන් ඔයාලට අයිඩියා එකක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම යාළුවා ඔයාලට මම හැම වෙලෙම කියන විදිහට ඔයාලා කන්ෆර්මේෂන් 3-4ක් බලලා තමයි අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඕනි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ එක කන්ෆර්මේෂන් එකක් මත පදනම් වෙලා කොයි වෙලාවකත් එන්ට්‍රි එකක් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ට්‍රේඩ් එක එහෙම නැත්නම් ඔයාගේ සල්ලි නැති වෙන්න උනක් පුළුවන්. අපි එහෙමනම් ඉස්සරහට කෝස් එකේ වීඩියෝ එකේදී හමු වෙමු. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා තාමත් තිරිබොයි නාලිකාවත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහදින බේස් වල එක්කවත් තමයි අපි මේ විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට ලබා ගන්න හැකියාව දෙන්නේ. හොඳයි යාළුවෝ ගිහිල්ලා ඉන්නම්. Thank you all of you.